ආයුබෝවන් stand with Sri Lanka donate.gov.lk කියලා ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ තියෙනවා මේ සයික්ලෝන් එකත් එක්ක අපිට ශ්‍රී ලංකාවට වෙච්ච හානිය නිසා අපිට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. එතකොට මේ ඩැමේජ් එකෙන් මේ හානිය නැවත අපි නැගිටින්න ඕනේ. මොකද බ්ලේම් කර ඉඳලා හරියන්නේ නැහැ. ඔය විපක්ෂය ගවර්න්මන්ට් එකට බ්ලේම් කරනවා වගේ බ්ලේම් කර හිතලා අපිට හරියන්නේ නැහැ වෙච්ච දේ වෙලා වියරයි. ඒ වගේම තමයි ඒක අපි තේරුම් ගන්න ඕනේ ස්වභාවික ව්‍යසනයක් කියලා. මොකද ස්වභාවික විපත් වලට අපේ රට විතරක් වෙච්ච දෙයක්වත් නෙමෙයි පිලිපීනය, තායිලන්ත ඔය වගේ රටවල් 5කට වෙලා තියෙනවා. ඒගොල්ලන්ටත් ලොකු ඩැමේජ් වෙලා තියෙනවා. එතකොට බ්ලේම් කරන කට්ටිය ඒවා චුට්ටක් බලන්න. කලින් පෙර සූදානම් ගැන අනම්මනම් ඕවා දැන් කතා කරලා තේරුම් ගන්න අපි දැන් රීබිල්ඩ් ශ්‍රී ලංකා කියන තැන තමයි අපි ඉන්න ඕනේ. අපිට මේ වෙලාවේ පේනවා මිනිස්සු එකිනෙකාට සැහැර උදව් කරනවා. ඒක ශ්‍රී ලාංකික මිනිසුන්ගේ ලක්ෂණයක් ගතියක් ඇත්තටම වගේ කළ යුතු දෙයක්. එතකොට මේ වෙලාවේ කෑම බීම ද්‍රව්‍යමය සහ ශ්‍රමය ශ්‍රී ලාංකික ජනතාව විපතටපත් ජනතාවට ඒ ප්‍රදේශවලට උදව් කරනවා කියන අපිට ඒකේ මේ හිසකයක් නැහැ. මොකද ඒක ඒ ප්‍රොසෙස් එක කන්ටිනියු වෙනවා කියලා අපිට හොඳටම පේනවා. හිතා ගන්න බැරි තරම් සහයෝගයක්. ඒ සහයෝගය ඒ වැඩ කටයුතු යන අතරතුර මට වෙනම දෙයක් තමයි මම මේ අදහස් කරේ. දැන් ගවර්න්මන්ට් එකෙන් ඩොනේට් කරන්න accounts වගේක් හඳුන්වලා දීලා තියෙනවා. එතකොට දේශීය විශේෂයෙන් විදේශීය වශයෙන් මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන ගවර්න්මන්ට් එකෙන් හඳුන්වලා දීපු මේ accounts වලට US ඩොලර්ස් වලින් යුරෝ වලින් පවුන්ඩ් වලින් ජපන් යෙන් වලින් ඕස්ට්‍රේලියානු ඩොලර්ස් වලින් ඒ වගේම තමයි ලංකාවේ ඉන්නයට රුපියල් වලින් ඩොනේට් කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ වෙලාවේ නෙගටිව් හිතලා වෙච්ච දේ ගැන කතා කරලා නැහැ. පොසිටිව් හිතලා වෙච්ච හානියෙන් මාර්ගය යටිතල පහසුකම් මේවා අපි ඔක්කොම රීබිල්ඩ් කරලා අපි නැගිටින්න ඕනේ. හිතියටත් වඩා හොඳට නැගිටින්න ඕනේ මේක. එතකොට මේක අවස්ථාවක් කරගෙන අපි ගවර්න්මන්ට් එකේ මේ ෆන්ඩ්ස් උපරිම තලයට වැඩි කළොත් අපිට මේ රට පිටිච්චට වඩා හොඳට ගොඩනගා ගන්න පුළුවන් ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. අපිට කලින් නම් ෆන්ඩ්ස් අහම සැකයක් තිබ්බනේ මේවා නියමිත පරිදි යොදා ගනීද මේගොල්ලෝ හොරකම් කරයිද මොකද්ද කියලා. නමුත් මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. ෆන්ඩ්ස් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒවා හොඳට මැනේජ් කරයි කියලා. ඒ නිසා ලොකු ප්‍රවණතාවයක් තියෙනවා ෆන්ඩ්ස් ගවර්න්මන්ට් accounts වලට දාන්න. ඒ වගේම ඉල්ලීමක් කරනවා මේවා ගවර්න්මන්ට් accounts වලට විතරක්ම ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට ගවර්න්මන්ට් එකට ඒ ලොකු ෆන්ඩ් එකක් බිල්ඩ් කරගෙන ගිහලා අවශ්‍ය දේවල් හරි ලස්සනට කරගන්න හැකියාව දී අපි මේ ෆන්ඩ්ස් වැඩි කරමු උපරිම සහයෝගය දක්වමු. මම මේ එක්සැම්පල් එකක් කියන්න ඕනේ. විදේශීය කට්ටිය කොහොමත් විදේශ රටවල් සහ විදේශීය ජනතාව ලංකාවේ පදිංචි පිටතින් නැත් උදව් කරයි. පොඩි එක්සැම්පල් එකක් අරගෙන මට කියන්න පුළුවන්. දැන් අපි හිතනවානේ අපිට ඩොනේට් කරන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා. එහෙම හිතන්න එපා. අඩුම ගානේ එක්කෙනෙක් රුපියල් 100කින් එක්සැම්පල් එකක් කියන්නේ 100 නෙමෙයි තමන්ට හැකි උපරිමයෙන් කරන්න. එක්කෙනෙක් රුපියල් 100කින් ඩොනේට් කළොත් 2 කෝටි 65 ලක්ෂයක් ඉන්නවා නම් 2 කෝටි 65 ලක්ෂ රුපියල් අපි විපතටපත් ජනතාව සම්පූර්ණයෙන් අයින් කරන්නකෝ. ඒත් 2 කෝටි ගාන පයින්නවනේ. 2 කෝටි 30 ලක්ෂයක්. හරි 2 කෝටි 20 ලක්ෂයක් හරි හිතන්න ඒක රුපියල් 100ක් වැඩි කරොත් රුපියල් වලින්ම මේ ෆන්ඩ් එක කොච්චර වැඩි කියලා හිතා ගන්න බැරි ලොකු amount එකක්
හැදෙනව නේද? එතකොට අපේ දේශීය වශයෙන් ලොකු ෆන්ඩ් එකක් මේක බිල්ඩ් කරන්න පුළුවන් විදේශීය වශයෙන් පුළුවන්. එතකොට හිටියටත් වඩා හොඳට අපේ රට නැවත ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේකට මූලිකත්වය දීලා හැමෝම කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි ආණ්ඩුව විශ්වාස කරනවා මේ මුදල් නිසියාකාරව නිවැරදිව ප්‍රයෝජනයට ගනී කියලා කිසිදු නාස්තියක් නොකරන. ඒ නිසා රීබිල්ඩ් ශ්‍රී ලංකා තමයි දැන් අපි හිතන්න ඕනේ. ව්‍යසනය වෙලා ඉවරයි. ඒක ආයෙ ආපස්සට අදින්න බෑ. අපි දැන් නැගිටින්න ඕනේ. අද ඉඳලම මේ දැන් ඉඳලම නැගිටින්න ඕනේ. අපි නැගිටිමු. හිටියටත් වඩා හොඳට අපි මේ රට ගොඩනගමු. ශක්තියක් වෙමු. බ්ලේම් කර කර හිඳලා කකුලෙන් ඇද ඇද හිඳලා මේ රට කවදාවත් ගොඩ ගන්න බෑ. ඒ නිසා බ්ලේම් කර කර හිටිය ඇති කකුලෙන් ඇද ඇද හිටිය ඇති ඉස්සරහට යන්න ඕනේ. අපි ඉස්සරහට යන්න අපි නැගිටිමු. නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඔයගොල්ලෝ සියලුම දෙනා අයින් වෙන්න පොසිටිව් මයින්ඩ්සෙට් එකකට එන්න පොසිටිව්ලි හිතන්න මේ රට අපි ගොඩ ගමු අනිවාර්යෙන් ගොඩ ගමු. බොහොම ස්තුතියි.